ශ්‍රී ලංකාව ඉන්දියාව ඇෆ්ගනිස්ථානයේ ඒ කණ්ඩායම සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඉන්දීය ඒ කණ්ඩායම අතර තරඟය සුපිරි පන්දු වාරයක් දක්වා ගමන් කරේ දෙපිරේ ලකුණු සමවීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආවිෂ්කෘත ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ තමයි සුපිරි පන්දු වාරය සඳහා මුහුණ දීමට පැමිණියේ. ඉතින් මෙම සුපිරි පන්දු වාරයේදී සහන් ආරච්චි සහ ආවිෂ්කෘත ප්‍රනාන්දු සමත් වුණා ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 16ක් ලබා ගැනීමට. විශේෂයෙන්ම මෙම තරඟය සමවීමෙන් අනතුරුව PTA විනිසුරුවන් තීරණය කරනවා කණ්ඩායම් දෙපිලටම එක ලකුණ බැගින් ලබා දී තරඟය නවතා දැමීමට. නමුත් ඉන්දියා කණ්ඩායමේ නායක තිලක් වර්මා කැමති වන්නේ නැහැ මේ තරඟය නවතා දැමීමට. ඔවුන්ට අවශ්‍ය වනවා සුපිරි පන්දු වාරයක් ක්‍රීඩා කිරීමට. ඉතින් ඉන්පසුව ආවිෂ්ක සහ සහන් සුපිරි පන්දු වාරය සුපිරි ලෙස ක්‍රීඩා කරලා තමයි එම පන්දු වාරයට ලකුණු 16ක් ලබා ගන්නේ. සාමාන්‍ය සුපිරි පන්දු වාරයකට මෙවැනි ඒ කණ්ඩායම් තරඟවලදී ලකුණු 16ක් ගැන ඉතාමත් විශාල ලකුණු සංඛ්‍යාවක්. කෙසේ වෙතත් ඉන්දියාවේ IPL තරඟාවලියේ විශිෂ්ට ලෙස ක්‍රීඩා කරපු ෂෙඩ් සහ වෛභව සූර්යවංශී තමයි සුපිරි පන්දු වාරයේ ආරම්භක පිතිකරුවන් යුගල විදිහට පැමිණෙන්නේ ක්‍රීඩා පිටියට. ලකුණු 17ක ජයග්‍රාහී ඉලක්කය සඳහා පිටියට පිවිසි ඔවුන් දෙවලට ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු යවන්නා සුපිරි පන්දු වාරයේ සුපිරි වීරයා කුගදාස් මාතුලන්ගෙන් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. මේ ස්ලිංගි ඇක්ෂන් එකෙන් පන්දු යවන්න අවුරුදු 19ක සුපිරි වීරයා සමත් වෙනවා මේ සූර්යවංශී වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙක් පිටියේ සිටියදී 1-4 පමණක් ලබා දී ලකුණු 9කට තමගේ පන්දු වාරය නිමා කිරීමට. ඉතින් මේ ඉතාමත් විශිෂ්ට පන්දු යැවීමක් කුගදාස් මාතුලන් විසින් තමන්ගේ ක්‍රිකට් ජීවිතය යොමු කරන ලද. ඉතින් අවසානයේ සිත් තැවුලකින් පිටියෙන් ඉවතර යන ෂෙඩ් සහ සූර්යවංශී සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බහින් බස්වීමක් අපි දක්න ලැබුණා. එය අතපය විසිවන මට්ටමකට පවා දුරදිග ගියත් නිරෝෂන් දික්වැල්ලගේ මැදිහත් වීමෙන් එය සමතකට පත් කරමින් ගැටුම්කාරී තත්ත්වය නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් සූර්යවංශිගේ මේ හැසිරීම පිළිබඳව බොහෝ දෙනා අප්‍රසාදය පළ කර තිබුණා. කෙසේ වෙතත් මේ තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ දෙකක් ජයග්‍රහණය කරමින් අංක 1 ස්ථානයේ පසු වෙනවා. ඉදිරියට ක්‍රිකට් පිටියේ මෙවැනි නැවුම් තොරතුරු ලබා ගැනීම සඳහා SLC Show YouTube channel එක subscribe කරන්න.